ඉතින් බිගිනර් ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට පටන් ගන්න කෙනෙක්ට ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆ්‍රී වෙබ් හොස්ටින් පාවිච්චි කරන්න මෙන්න මේ වැඩේට. හරි. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ කොහොමද අපි HTML page එකක් AI වලින් හදලා ඒක අපි කොහොමද ෆ්‍රී ඩොමේන් එකක් එක්ක හොස්ට් කරන්නේ කියන එක. ඉතින් පර්සනල් ප්‍රොජෙක්ට්ස් වලට එතකොට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ඔයගොල්ලන්ගේ රිසර්ච් කරන්න ඉගෙන ගන්න මේ මෙතඩ් එක ගොඩක් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. ඉතින් මම මෙතනදී පාවිච්චි කරනවා Claude එක. මොකද මට සෙට් වෙච්ච හොඳම AI එකක් AI මොඩල් එක මේ Claude එක. ඉතින් Claude එකට ගිහලා මම පොඩි සිම්පල් HTML page එකක් හදාගන්න යන්නේ. වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට මගේ පෝර්ට්ෆෝලියෝ එක හරි මම කරපු වැඩ ටික හරි එහෙම නැත්නම් මගේ ප්‍රයිස් පැකේජ් වගේ දේවල් ටික ඉන්ක්ලූඩ් කරලා අපි HTML page එකක් හදලා අපි ඒක හොස්ට් කරලා බලමු. right මුලින්ම දැන් Claude එකට ආවට පස්සේ අපි prompt එකක් generate කරන්න ඕනේ. ඉතින් මම සරල prompt එකක් දානවා. මේකට පොඩි වෙලාවක් ගන්න. හොඳට පොඩි වෙලාවක් අරගෙන instructions ටික හරියට දීලා ඕගොල්ලෝ මේක type කරන්න. දැන් ඔන්න මම පොඩි prompt එකක් ගහලා තියෙනවා. දැන් අපි මේක Claude AI එකට දීලා අපි බලමු කොයි වගේ landing page එකක්ද අපිට එන්නේ කියන එක. පොඩි වෙලාවක් යනවා. ඕගොල්ලොන්ට ඒක generate වෙලා පෙන්නයි HTML page එකක් මේක ඇතුළෙම. ඒක ඕගොල්ලොන්ට තියෙන්නේ ඊළඟට අපිට පුළුවන් ඒකේ fonts හරි නැත්නම් ඒකේ sizes එතකොට අපි දුන්න prompt එකට අනුව ඒක හැදිලාද නැද්ද කියන ඔක්කොම ටික check කරලා අපිට දැන් මෙන්න මේ වගේ මොනවා හරි ඕගොල්ලන්ට කලින් ඕගොල්ලෝ වැඩ කරපු ඒවත් එක්ක වගේ නම මොන විදිහටද ඒ වගේ දේවල් ටිකක් අහයි. මේ විස්තර ටික එයා හරියටම කන්ෆර්ම් කරගත්තට පස්සේ එයා මේකට තමයි අපේ page එක හදන්නේ. මගෙන් අහන dark cinematic black gold එහෙම නැත්නම් bold modern ඒ වගේම clean minimalistic ද අන්න ඒ වගේ මම මේකේ black cinematic වගේ එකක් දෙනවා. එතකොට එයා මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා දැන්. අපි බලමු ඒකත් එක්ක කොයි විදිහටද අපේ අවුට්පුට් එක එන්නේ කියන එක. ඉතින් මේක ජෙනරේට් වෙනකන් ඔයාට වගේ වෙන මොකක් හරි බලන්න පුළුවන් හරි වගේ පොඩි වෙලාවක් යනකම්. හරි ඉතින් ඔන්න මගේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන විදිහ. ඔන්න ටිකක් සිනමැටික් වයිබ් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට ප්‍රයිසින්ග්ස් ටික ඇවිල්ලා තියෙනවා. පැකේජ් වල ඒ වගේ විස්තර ටික ready to start your project ඊට පස්සේ WhatsApp connect කරන්න ඊට පස්සේ form එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ contact form එක අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද මේ contact form එක send WhatsApp කියලා තියෙන. අපි බලමු මොකක් හරි ඉස්සෙල්ලාම අපි මේක download කරගෙන ඉමු. මෙතන මම download කියන option එකට ගිහිල්ලා මම මේක මගේ desktop එකේ download කරගන්නවා. right ඊට පස්සේ desktop එකට ගිහිල්ලා මම මේක මේ වගේ double click කරලා මගේ web browser එකේ on කරගෙන තියෙනවා. හරිද? මේ තියෙන්නේ දැන් මම හදාගත්ත page එක. ඉතින් full quality එකක් perfect. ඔයගොල්ලොන්ට හදාගන්න පුළුවන් ඔයගොල්ලොන්ගේ ඒවත් මේ විදිහටම. right දැන් මෙතන තියෙන ඒ වගේ අපි මොනවා හරි මේක number එකක් නිකන් බොරුවට ගහමු. right අපිට කෙලින්ම මෙයා WhatsApp එකට තමයි ගෙනියන්නේ. එතකොට අපිට මේ form එක වැඩක් නැහැ. මෙතන තියෙන button එකනොත් අපිට WhatsApp එකට යන්න පුළුවන්. ඒක නිසා අපි මෙතන තියෙන මෙන්න මේ form එක අයින් කරන්න කියමු. right අපි ආපහු Claude එකට යමු. Claude එකට ගිහිල්ලා අපි කියමු මේකේ contact form එක අයින් කරන්න කියලා. okay I need to do changes. right මෙතන ගිහිල්ලා please remove the contact form. හරි මේක මම මේ විදිහට තියලා ආපහු අප්ඩේට් එකක් ඉල්ලනවා. ඊට පස්සේ අපි බලමු මේ අප්ඩේට් එක කොයි විදිහටද ඉන්නේ කියන එක. හරිනම් දැන් අපි මෙතන ඉල්ලුව ෆෝම් එක රිමූව් කරන්න ඕනේ. අපි බලමු මේ විදිහට ඒක වෙනවද කියන එක. ඔන්න මගේ ප්ලෑන් එක දවසේ ප්ලෑන් එක ඉවර වුණා. වෙලාවට ඔයගොල්ලොත් එක්ක වැඩේ කරලා ඉවර වෙනකොටම තමයි මේකත් උනේ. හරි කොහොම වුණත් දැන් අපිට අවශ්‍ය දේ වෙලා තියෙනවා. දැන් අපි හොස්ටින් එක කොහොමද කරගන්නේ කියලා බලන්න. මෙතනදී මම මේක ඉන්ඩෙක්ස් කියලාම ගන්නවා. මම කියන්නේ ඇයි මේ index.html කියලා මම මේක සේව් කරන්න කියලා.
හරි දැන් අපිට Claude එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි යන් ආයෙත් අපේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මෙන්න මේ සයිට් එක තමයි අපි පාවිච්චි කරන්නේ අපේ ෆ්‍රී වෙබ් හොස්ටින් වෙබ්සයිට් එක විදිහට. ඕනම කෙනෙක්ට මේකේ account එකක් හදාගන්න පුළුවන්. මේ link එකත් මම description එකේ දාලා තියන්නම්. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ login කියන එකට එන්න. right login කියන එකට ආවට පස්සේ මෙතන sign up කියලා තියෙනවා. ඔයා දැනට account එකක් හදලා නැති නිසා ඔයා අනිවාර්යෙන් sign up වෙන්න Google account එකක් තියෙනවා. ඒ කියන්නේ Google Gmail එකක් තියෙනවා. ඔයාලට Google account එකෙන් sign up වෙන්න පුළුවන්. ඉතින් දැනට මම කලින් මගේ account එකක් හදලා තියෙන නිසා මම ආයෙ account එකක් හදන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ Google එකෙන් sign up වෙන්න. ඊට පස්සේ login with Google කියන එක දෙන්න. ඔයා ඊළඟට දුන්නාට පස්සේ ඔයාගේ email එකත් එක්ක ඔයාට පුළුවන් මෙන්න මේ වගේ login form එකෙන් log වෙන්න. ඉතින් පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාව කෙලින්ම මෙන්න මේකට log කරගන්නවා account එකට. ඉතින් මේ මගේ කලින් තව එක page එකක් මම host කරලා තියෙන නිසා තමයි මෙතන මේ විදිහට පේන්නේ. නැත්නම් ඔයාලට create app කියලා පෙන්නයි. ඉතින් කොහොම වුණත් මෙන්න මෙතන තියෙනවා create app කියලා option එකක්. මේක ඔයා දෙන්න create app කියන එක. හරි. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ අර HTML page එක තියෙන තැනින් මෙන්න මේ index html කියන එක ඔයා මෙතන ගෙනත් දාන්න ඕනේ. පොඩි වෙලාවක් අරගෙන මේක අප්ලෝඩ් වෙන්න ගන්නවා. හරි අප්ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට අප්ලෝඩ් කම්ප්ලීට් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඇනලයිස් එකක් ඇවිල්ලා select owner කියලා එකක් එනවා. මෙන්න මේ owner කියන එක select කරලා ඔයාට පුළුවන් දැන් ඔන්න ඔයාගේ domain එක දෙන්න. right එතකොට මම මෙතන දෙන්නේ sub domain එකක් විදියට. ඒ කියන්නේ අපිට මෙතන හම්බ වෙන්නේ sub domain එකක් විදියට දැනට. ඉතින් කමක් නැහැ. අපේ test projects කරන නිසා අපිට sub domain එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ගන්නවා krb edit කියලා. krb edits කියන එක. krb edit right ඔන්න විදියට අරගෙන මම මේක deploy කියන option එක දෙනවා. අපි මෙතන deploy කියන එක දුන්නට පස්සේ බලමු මොකද වෙන්නේ කියන එක. මෙතන මගේ domain එක issue එකක් තියෙන්න ඕන මම හිතන්නේ. හරි. දැන් අපි දීලා බලමු. හරි. අතන space එකක් තිබ්බ නිසා ඒක deploy වුනේ නැහැ. ඒගොල්ලොත් ඒ space එක තියෙන වැඩේ කරන්න එපා. පොඩි වෙලාවක් අරගෙන අපේ මෙන්න මේක මේ විදිහට deploy වෙනවා. right. දැන් ඔන්න මගේ website එක සම්පූර්ණයෙන් host එකට add වෙලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැතුව දැන් මට dashboard කියන එකට ගිහිල්ලා මගේ website එකට දැන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ domain එක click කරලා යන්න පුළුවන්. right ඔන්න ඔය විදිහට. ඉතින් අපි බලමු මේ domain එක click කරලා මට මගේ phone එකෙන් දැන් ඒක access කරන්න පුළුවන්ද කියන එක. හරි. දැන් මම web browser එක on කරලා ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මට මේකට යන්න පුළුවන්ද කියලා. right ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැන් අරගෙන තියෙනවා මේ වෙබ්සයිට් එක මේ විදිහට ඔයගොල්ලන්ට බ්ලර් වෙලා වගේ පේනවා ඇති. ඒ වුණාට මෙතන මම මේක සම්පූර්ණයෙන් මට මේක access තියෙනවා. දැන් මේ විදිහට කරගන්න. ඉතින් ඔයගොල්ලන්ටත් ලේසියෙන්ම මෙන්න මේ වගේ ඔයාලගේ project එකක් host කරලා ඕනම කෙනෙක්ට link එකක් යවන්න පුළුවන්. ඉතින් මේක වැඩගෙන pricing, services, contact වගේ කට දේවල් අපිට මේක ඇඩ් කරගන්න පුළුවන්. තව ෆීචර්ස් ඇඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට database ඇඩ් කරන්නත් පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලමු database එකක් වගේ ඇඩ් කරලා කොහොමද data ඇඩ් කරන්න අයින් කරන්න වගේවත් මේකෙම හදන්න පුළුවන්ද කියන එක. ඉතින් ඔයාලා සල්ලි ගෙවලා hosting එකක් ගන්න කලින් මෙන්න මේ වගේ free hosting එකක ඔයගොල්ලෝගේ websites host කරලා check කරලා බලන්න. ඔයගොල්ලන්ට experience එකක් ගන්න, ඉගෙන ගන්න කෙනෙක් නම් ගොඩක් හොඳයි මේක. ඔයගොල්ලන්ට වියදමක් නැතුව ඔයගොල්ලන්ගේ project host කරලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉන්ටරෙස්ටිං වෙන්න ඇති. මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝස් මම ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. තවත් පොඩි වෙබ්සයිට් එක්ස්පෙරිමන්ට් වගේ දේවල් හදන්න. අපි බලමු එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් මේ වගේ තවත් පොඩි ලෑන්ඩින් පේජ් එකක් හදලා අපිට මොනවද ඒකේ කරන්න පුළුවන් කියන එක. එහෙනම් ඔයා මේක බලන්නේ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාට හිතෙනවා නම් ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක ඉගෙන ගන්න උදව්වක් වෙයි කියලා මේක share කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. Tu vale começou.